කට්ලට් එක. ඕගොල්ලෝ කාලා නැතිද නේද මඤ්ඤොක් කට්ලට් එහෙම. බලා ගන්නද? හැමදාම නැහැ. හැම තැනම නැහැ. මම ඒකට ඉස්සෙල්ලා පාවිච්චි කරනවා මඤ්ඤොකට ලුණු චොප් කරලා අරන් තියෙනවා. අමිරිස් සුදු ලුණු කරපිංචා මේකට තුන්ව බඩුවට කෑලි මිරිස් ගම්මිරිස් කහ කුඩු ලුණු පොල් තෙල් අබෑට අරගෙන තියෙනවා සැමන් පොඩි කරලා අරන් තියෙනවා මම සැමන් මේක සැමන් නැත්තම් ඔයගොල්ලෝ මාළු වුණත් ගන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ මේක දැන් මඤ්ඤොක් විතරක් ඔයගොල්ලෝ ගානිකර මඤ්ඤොක් විතරක් හොඳ නැහැ වගේ කියලා දෙනවා නම් අලක් දාලා කලවම් කරලා ගත්තට කමක් නැහැ මම අද විශේෂ විදිහකට හදන්න මඤ්ඤොක් විතරයි අරන් තියෙන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලා මේකට සාච්චිය රත් කරලා ඉවරලා තෙල් ටිකක් දාගන්න අපි ඉස්සෙල්ලාම තෙල් රත් වුණාට පස්සේ තෙල් එකට දානවා අබෑට ටික. මේක කරපොඩි ටික දාන්න. ලුණු ටික දාන්න. ලුණු ටික එකතු කරනවා. ඒකනම් මිරිස් ටිකත් එකතු කරනවා. මේ වගේ රන්වන් පාට වෙනකම් මේක උතර තෙල් එකේ බැද ගන්න. ඒකල යොමුනට පස්සේ මේකට අපි ඉස්සලාම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. කහ කුඩු ටිකක් එකතු කරගෙන ඊට පස්සේ සමන් ටික දාලා සමන් කුඩුවත් සමන් ටිකක් දාලා දැන් මේකට සැමන් දාලා මේ කරගත්ත පස්සේ දැන් ඊළඟට දාන්නේ කෑලි මිරිස්. මොකද සැලට වැඩි වෙනවා නම් සැල ටිකක් දාගන්න පුළුවන්. කෑලි මිරිස් දානවා ඊට පස්සේ ගම් මිරිස් දානවා. ඊට ලුණු එකතු කරගන්න. මම මේක කිසිම රසකාරයක් භාවිත කරන්නේ නැහැ මොකද මම රසකාරක භාවිත කරන ගමන් හැමදාම
ඊට පස්සේ මම මේකට අල එකතු කර ගන්නවා. අලනේ මේ සෝරි මඤ්ඤොක් එකතු කර ගන්නවා මේකට. මඤ්ඤොක් වලින් කට්ලට් එක දානවා මඤ්ඤොක් දාන එකතු කර ගන්නවා මේකට. මඤ්ඤොක් එකතු කර ගන්න ඊළඟට මඤ්ඤොක් එකතු කර ගන්න මේක. කට්ලට් ඉස්සෙන් හදලා ඉවරයි දැන් මම. දැන් මේ ඊට පස්සේ මේක තියෙන්නේ මේ මොම දැන් හදන්නේ වෙනම විදියකට හදන්න යනවා. හැමදාම රවුම් විදියේ කට්ලට් අපි කරන්නේ. දැන් අද මම හදලා පෙන්නන්න යන්නේ වෙන විදිය අලුත් විදියකට. එක එක හැඩ දාලා විදියට තමයි හදලා පෙන්නන්න යන්නේ. ඉතින් කට්ලට් එක දැන් අදම මේ විදිය කට්ලට් එක වෙනස් විදියට. මම අලුත් වෙනස් විදියකට තමයි මේ කට්ලට් එක හදන්න යන්නේ. මේක එක එක හැඩ දාලා වල තමයි මම හදන්න යන්නේ. වෙනත් හැඩ තුනක් ගත්තා. ඕගොල්ලන්ට ආවොත් වෙන හැඩ වලට ගත්ත හැකි. දැන් මේක අදලා අපි දැන් පාකුඩු වල ගමු. දැන් බදලා කන්න විතරයි තියෙන්නේ.